Hello. Hello guys. Welcome back to my YouTube channel. sorry OGF mall එකට best date එකක් ආවා. බොරුවට කියන්නේ දුක අහන්නයි. ඉතින් කොහොමද ඔයාලා මම ඉන්නවා කියලා මම හිතනවා. අද අපි ආවා මගේ යාළුවයි බෙස්ට් ඩේට් එකකට. මොකද එයා හෙට යනවා කැම්පස්. ඉතින් ආයේ කාලෙකට හම්බෙන්නේ නැති වෙයි කියලා හිතන හින්දා අපි ආවා දෙන්නෙක්. Hi guys, අපි ආවද best date එක. මේ දැන් අපි කෑම ඕඩර් කරලා තියෙන්නේ. ඒක වදින්නේ නැහැ හැබැයි. තාම වදින්නේ නැති හින්දා. ආයේ හොයාගෙන යනවා මතකත් නැහැ කොයිද තියෙන්නේ කියලා පීසා හට් එක නම් පේනවා. පීසා හට් නම් මතක් කරගන්න. ඔව් පීසා හට් පීසා හට් කියපු ගමන් බලන්න වෙටින් උනේ ඉනවා. බලමු පීසා කියන්නේ ෆේවරිට්. ඔව් මෙයාගේ ෆේවරිට්ම ෆුඩ් එක අද රයිස් කන්න බෑම කිව්වා. පීට්සාම ඕනේ කියලා අඬුවයි තමයි. ඉතින් අර මේ අශියක්ක කියවයි කියලා ඉතින් මම ගත්තේ නැහැ. බයි. vlog එකක් කරනවා කියලා හිතාගෙන ගත්ත වීඩියෝ ක්ලිප්ස් නෙවෙයි මේ තියෙන අපේ යාළුවන්ට යවන්න අපි ගත්ත වීඩියෝ ක්ලිප්ස්. ඒ ටික එකතු කරලා vlog එකක් හදන්න හිතුවා. අපි ඉතින් OJF එකට ගියා. OJF එකට ගිහිල්ලා කෑවා. ෆොටෝ ගැහුවා, වීඩියෝ කරා. එච්චර තමයි කරේ. ගොඩාක් දේවල් කතා කරා. මෙයා ගැන කිව්වොත් මෙයා මගේ ජීවිතේ හොඳ යාළුවෙක්. ළඟදී හම්බුණාට ගොඩාක් කලින් නම් දන්නවා. හොඳ මෙයා තමයි දැන් ටිකක් හරි හැබැයි නේද? දැන් ටිකක් හොඳ යාළුවෙක් ඉතින් යාළුවට. මං කොච්චර තරහ වුණත් එයා මාව තැරලා නැහැ. ඉතින් එයා නෙමෙයි කෑ ගන්න නැති දැන් විනාඩි ගාණක්. කෑ ගහමුද මට? නෑ නේ මේ අල්ලන වෙන එකක්. මෙයා මේක මොකක් හරි වෙන පාටක් වෙනවා. හොඳට පණින්නේ නැහැ. අපි අවුවෙන් කඩනවා. අපි නෝවෙන් නරගන්න මොඩේ වගේ. අපි try කරනවා අර ලස්සනට එන්නේ බෑ මොංගල් ගති කරන්නේ. අපි ආදරේ මේ අවස්ථාවේ මර්ඩර් නයිරව ටොක්සික් මතක් කරනවා. miss you. එන්නටදී ගොඩක් මිස් වෙන්නේ නැහැ. තමයි කියන්නේ කෑවට පස්සේ පොඩ පොඩ දාන්න. ඔව්. يعني ඔයගොල්ලෝ තව නම් ඒව ඔක්කොම ෂෙයා කරගන්න වෙනවනේ. ඒ හින්දා ලොකවට දැනට මිස් වෙන්නේ නැහැ. කෑවට පස්සේ බලමු. බයි අප්ඩේට් දෙන්නම් බයි. ඊට පස්සේ අපි කෑම කාවා. ඊට පස්සේ අපි වනනාව කාවාගේ කෑවා. කෑවා විතරක් නෙවෙයි අපි එතන පුදු හෙව්වා. අපේ ෆියුචර් ප්ලෑන්ස් ගැන කතා කරා. කෑම කීයද හෙව්වා. අනිතින් ඩිස් බිස්නස් එක නම් මම කන්නා. එහෙම තමයි කොහොමද අපි ළඟට මං සබන් හක් අද මේ ස්පොන්සර් කරනවා. ඔව් නේද හම්බුනේ නේද? ඒ චිකන් විතරක් අදිනවා මුතුයි. නෑ ඒගොල්ලෝ තම්බන්නේ චයිනා ක්‍රමයට දැන් හොත් චයිනා නමක් නේ නම ඒගොල්ලෝ. හම්බෙන්නේ ඈ? මොසරයි. වතුරක් පත්වත් නෑ. වැරයි. අපි ආවද දැන් මේක මම 100 වෙනි සැරේට කියන්නේ. මම හිතන්නේ හැම එකෙම කිව්වා ඔබ. ඔව්. මේක තමයි team NXQ එකේ ලීඩ් එකේ ඇක්ටිං ලීඩ් එකේ මේක. ෂිට් මේක. මෙයා නැහැ. බොරුවට. අද තමයි අපේ ඩේට් එක. බුද මම ඊට බඳිනවා. බඳින්න කලින් බ්‍රයිඩ් ටු බී එක අන්න හරි. හස්බන්ඩ් නම් මෙහෙම හොයාගෙන යන්න තමයි හදන්නේ අපි ඉතින්. ඊට බඳින්න කැමති කෙනෙක් එක්ක බඳිනවා. ලෝ බජට් වෙන්නේ. ඇත්ත. මේ හරියන හැබැයි ලස්සන එක්කනේ නෑ. නෑ. ලස්සන එක්කනේ නෑ. මම තාම දැක්කේ නෑ. ඔක්කොම කපල්. බස් එකේ එද්දිත් අපේ ඉස්සර කපල් එකක් ඉන්නේ. බස් එකේ වෙච්ච නෝනේ සිද්ධි කියන්නේ. අපි බස් එකේ එද්දි දැන් මෙයා ඉන්නේ මට පිටිපස්සේ සීට් එකේ. මගේ අපේ සීට් එකේ දෙන්නම නැගිට්ටා. මම වීඩියෝ දිහා බලලා එනේ මෙතනට එමු කියලා කිව්වා.
මම ටක් ගානේ නැගිටලා යන්න හදනකොටම එතන ඉඳන් මිනිස්සු ආයෙම වාඩි වුණා. මම හස්සගත් ගියා නම් එතනට. මිනිස්සු මගේ ඔඩොක්කුවේ. ඔව්. හස්බන්ඩ් කියන්නේ යා ඕල්රෙඩි හස්බන්ඩ් කෙනෙක් මම හිතන්නේ මෙච්චර අනා කියලා. ඕල්රෙඩි හස්බන්ඩ් නෙමෙයි මම ග්‍රෑන්ඩ්ෆාදර්. ඔව්. ඔක්ත. තමයි. එනම් මේ කාලේ වෙලා හැම බයි. ඔව් මේ රසේ කන්න. Hi guys අපි කාලේ ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ඩෙසර්ට් මොනවා හරි ගන්න. ඇත්තට මේ හෙනම කියන්නේ මම නම් කොහොමද කනවා ගෙදරදිත් කහලා හැමෝම කියන්නේ මේ හැබැයි කෑවේ නෑ අද නම් කෑවේ නෑ කරන්න යන්නේ අයියෝ අපිට දීනවා නෑ නෑ කෑවේ නෑ කතාව කියන්නේ හරිද ඊට පස්සේ මේ මම කතා කරත් මේ ගොඩක් ඉතුරු වෙලා දෙනවා කෑවේ නෑ කන්න බෑ අපිට බහ නෑ නෙමෙයි රහයි මොකද කොහෙද දාන්නේ ගෙදරදී කන්නේ මම කනවා මේකේ මම මකට තෙල් එකක් දානවා කෑමට බයි කඩේට ආයි කවුරුත් යන්නේ නම දන්නේ නැහැ කොහෙද කියලා කරන්නේ. හරි guys එහෙනම් අපි dessert බයි. ඊට පස්සේ කාලා ඩෙසර්ට් එක නම් අපි අරගෙන නැහැ වීඩියෝ එකක්. කොහොම හරි අපි අද මෙහෙන්දි අඳින තැනක් දැක්කා. ඊට පස්සේ දෙන්නටම ආස හිතිලා මෙහෙන්දි අඳගත්ත මුලින්ම කෑව විතරයි ඊට පස්සේ මෙහෙන්දි අඳගත්තා. ඊට පස්සේ ඉතින් මුළු දවසම කළේ අත පරිස්සම් කරපු එක තමයි. Take to how in Chinese? To hey, I'm so bad in the photo. guys අපි ඇන්න මෙහෙන්දි එක කොල්ල ටිකක් ඉස්සර හැංගිනවා ලැජ්ජාව බෑ. මේ අපි එක්කම දැන යන්නේ මෙතන ගිහෝනේ. අපිට තිබ්බ හැම ලිමිටඩ් ටයිම් එකක් අපි ලිමිටඩ් ටයිම් එක ඇතුළත ගොඩක් එන්ජොයි කරා සහ අපි ගොඩක් සතුටු වුණා. hi guys දෙන්නගේම ජීවිතේ memorable day එකක් so happy for the day. කො show me your එයාගේ අර ඇඟිලි පහටම ඇදලා මගේ ඇඟිල්ලකට විතරයි. මෙයාට කැටි කෙනෙක්. ඕවනේ දුෂ්ට එක්කෙනෙක් ඇන්දේ ඒකයි. ඒක ඔක්කොම මාපේ ඊට පස්සේ අපි මෝල් එකේ රූෆ් টොප් එකට ගියා. රූෆ් টොප් එකට ගිහලා ඉඳගෙන ඉඳි. අපිට කොච්චරම අපේ සිහිය තියනවාද කියලා දන්නවනම් අපිට අමතක වෙනවා අපේ අතේ මෙහෙන්දි ඇඳලා තියෙන්නේ කියලා කොච්චර එක පරිස්සම් කරන්න හැදුවත්. කොහොම හරි මගේ මෙහෙන්දි එක මම මගේ ඇඟේම ගාගත්තා. මගේ යාළුවාගේ මෙහෙන්දි එක එයාගේ ඩෙනිම් එකේ ගාගත්තා. අන්න හරිම ආසයි මෙයාගේ හිනාවට හරිම කිව්වොත් එයාම අපේ මල්ලිගේ වයසේ. ඉතින් මට දැනෙන්නේ එයාව මගේම නංගි කෙනෙක් වගේ. නංගි කෙනෙක්ටත් වඩා එයා දැන් මට යාළුවෙක්. ඊටත් වඩා එයාම නංගි කෙනෙක්. මං කියන ඕන මොඩේ හිතාවක් එයා අහගෙන ඉන්නවා. මං කොච්චර තරහ වුණත් එයා තරහ වෙන්නේ නැහැ. එයාට තරහ ගියත් එයා යාගේ තරහ කන්ට්‍රෝල් කරගන්නවා because of me. මම හැම ලෝබයි මේ යාළුකමට මම හැමදාම මේ යාළුවා මම කොච්චර තරහද මම දන්නවා එයා කවදාවත් මේ බලන්න මෙයාගේ දෙන්නේ මේ ඒ වගේම තමයි මම කොච්චර තරහද මම ගියත් මගේ එක ඇගේ ඉතින් අදහස කරන්නේ. ඔව් මගේ අදහස. දැන් මම දන්නවා මේ වගේ මොඩ අදහසක් ඒ කියන්නේ මුලින්ම මෙහෙන්දි ගා ගන්නවා වගේ අදහසක් දෙන්නේ කවුද කියලා. ඔව්. දන්නා ඒක හැමෝම දන්නවා කියලා. හැමෝම දන්නවා. ඉතින් guys මේ චොර වෙලා තියෙන්නේ. ඔයාගේ වෙනවද? ඔයාගේ චොර උනේ කොතනද? මේ නෑ චොරම වෙලා ගිහලා කියන්නේ නැති වෙන ටික නැති වෙලා ගෑගේ ඔක්කොම ටික. ටැගෙත් ගාලා. එහෙනම් guys අපි ඊට පස්සේ එක්කම bye. ඊට පස්සේ තන්ට වෙලා චූටි වෙලා කිනලා ඉක්මනට ගෙදර එන්න ඕන නිසා අපි කියා රිෆ්‍රෙෂ් වෙන්න. ඊට පස්සේ අපි ගෝල් ෆේස් එකට ගියා. මෙයා කවදාවත් OJ කවරේ ගෝල් ෆේස් එකකට තිබුණේ නැහැ. ඉතින් වීඩි දාන්නෙම ගෝල් ෆේස් එක කරනවා මම. Hi guys අපේ ඩේට් එක ඉවරයි. අපි දැන්
ගෙදර යන්න හදන්නේ. බැලුනොත් ඇහුවා. ඔව් මේ දැන් බැලුනොත් ඇහුවා ෆෝන් එක නැත්තම් සීය නැහැ කියලා. ඊනම් පොඩි ඇත්තක් තියෙනවා හැබැයි. මගේ නෑ මෙයාට තරම් දෙයක්. අනේ මේ මෙයාක් මබලක් ගන්න කියලා. හරි guys ඔක්කොම තප්පුනේ. හරි. ඔව්. එහෙනම් thank you for the watching. අපි හිතනවා ඔයාලා enjoy කරන්න ඇති කියලා. Bye bye. බයි. Okay guys, I hope you enjoyed this video. Thank you for the watching. See you in the next video. Bye bye. Ta-da.